සමහර මිනිසුන්ට පේන්නේ ඔයා මතු පිටින් ඉන්න තරහ ගියාට පස්සේ කෑ ගහන මිනිස්සයා විතරයි. සමහර මිනිසුන්ට පේන්නේ මොන හරි ප්‍රශ්නයක් ළඟදී කලබල වෙලා එහෙට මෙහෙට දුවන හදිස්සිකාර මිනිස්සයා විතරයි. සමහර මිනිසුන්ට පේන්නේ ඕනම ප්‍රශ්නයක් ළඟදී ඒ ප්‍රශ්නේ හරියට විසඳ ගන්න බැලුව ඔළුව අවුල් වෙලා ඉන්න අවුල් සහගත මිනිසෙක් විතරයි. හැබැයි හොඳට මතක තියාගන්න. ඒ මතු පිටින් පේන මිනිස්සයා ඇතුලේ ඉන්න සංවේදී මිනිස්සයා මතු පිට ලෝකේ කවදාවත් දකින්නේ නැහැ. ප්‍රශ්නයක් ළඟදී ඒ ප්‍රශ්නේ කියාගන්න කෙනෙක් නැති වුණාට පස්සේ හොරෙන් අඬන මිනිස්සයා කඳුළු හංගගෙන සමාජයට පේන්න hina වෙන මිනිස්සයව කවුරුත් දකින්නේ නැහැ. ඔයාගෙත් මගෙත් ජීවිතේ එහෙමම තමයි. ලෝකේ හැමෝම දකින්නේ අපේ මතු පිට පෙනුම විතරයි. ලෝකේ හැමෝම දකින්නේ අපේ මතු පිට hinaව විතරයි. හැබැයි රයවල් කීයක් ඔයා ගත කරන්නේ නැතිද? ඔයාගේ ඇස්වල කඳුළු තියාගෙන. රයවල් කීයක් ඔයා පහන් කරන්නේ නැතිද? ඔයාගේ ඇස්වලට නිින්දක් නැතුව. රයවල් කීයක් ඔයා පහන් කරන්නේ නැතිද? මම මේ ප්‍රශ්නෙට මොකද්ද හොයන විසඳුම කියලා කල්පනා කර හොඳට මතක තියාගන්න. මිනිස්සු හැම වෙලාවෙම තීරණ නිගමන වලට එළඹෙන්නේ ඔයාගේ මතු පිටින් ඉන්න මනුස්සයා දැකලා විතරයි. ඇතුළාන්තයේ ඉන්න සංවේදී පුද්ගලයාට කවුරුත්ම ආදරය කරන්නේ නැහැ. කවුරුත්ම දකින්නෙත් නැහැ. දිනන්න ගමනක් යන ඔයාට good luck.